ඇයි ඔහොම තියා බලන්නේ? නෑ නෑ නිකන් මේ ඔයා ජොබ් එක මාරු කරාද? ජොබ් එක? නෑ ඇයි? ඔයා කලින් තුනීලෑලි සංස්ථාවේ නේද වැඩ කරේ? What? තුනිලෑලි සංස්ථාව? මේ ඉන්නේ මම හොඳට. ඔයාටත් ඕනද මෙහෙම හදාගන්න? ඔව් ඔයා කොහෙන්ද ඒක කරගත්තේ? ඇයි දන්නේ නැද්දානේ? අර හැමෝම දැන් යන්නේ කඩේ ප්‍රසාව ෆිට් එකෙන්. මෙහෙම ඉන්නවා. හරි ලස්සනයි. අපි ගාවට ආපු ක්ලයන්ට් කෙනෙක් තමයි දිලු කියන්නේ. දිලු අපි ගාවට එද්දි කිලෝ කීයකට දිලු? 49ක් 50ක් වගේ. ඔව්. කොච්චර බරක් වැඩි වුණාද? දැන් කිලෝ 5ක් 6ක් වගේ වැඩි වෙලා තියෙනවා. මාක් 6ක් වගේ. Nice. මම ගොඩක් එට්ටුවට හිටියේ. ඔව්. ඒ වගේම මම කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බා. ඔව්. ඒක සෑහෙන කාලයක් ඉඳන් තිබ්බේ. ඒක මෙහෙට ආවත් එක්කම මෙහෙ කරපු වර්කවුට් වලින් අපිට මීල් ප්ලෑන් එක ඒ දේවල් ඔක්කොම බලලා කරෙන් පස්සේ මාස සති ගානේ මගේ බර වැඩි වෙන්න පටන් ගත්තා. ගාවට ආවේ මේ weight එක gain කරගන්න සහ body එකේ shape එක හදාගන්න. එයා කාලයක් තිස්සේ කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නත් එක තමයි ආවේ. දෙවෙනි මාසේ ඉඳන් අපි ඩයට් කරන ඉඳි හරියටම ඩයට් ප්ලෑන් එකත් එක්ක ගියා. එතකොට එහෙම ගියපු ගමන් තමයි මෙයාට අර වගේ weight එකක් gain වෙන්න කියන්නේ mainly එහෙම වුණේ ඩයට් ප්ලෑන් එකකින්. ඊට පස්සේ මෙයාටම වෙනම workout customize කර gym එකකට යන වෙලාවක් නැහැ. gym වලට යන බයයි ඉන්නවනේ. ඒ කියන්නේ ගියාම තියෙන ටිකත් අඩු වෙයි. සමහරක් අය තනින් weight loss කරන්න විතරයි gym එකකට යන්න gain කරන්න බෑ. ඒ වගේට මොනවද කියන්න තියෙනවාට? ඇත්තටම මාත් හිතුවේ මුලින්ම ජිම් එකට යනවා කියලා කියන්නේ weight loss කරන්න යනවා කියලා. ඊපස්සේ මට weight gain කරගන්න ඕනි කියලා තමයි මෙතන coach එක කතා කරගෙන මෙතනට ආවේ. මට ඇත්තටම කියන්න තියෙන්නේ මම මෙතනදී supplement එකක් ගත්තේ නැහැ. මම මේක naturallyම workout ටිකයි diet plan එකකිනුයි තමයි shape එක හදාගත්තේ. Very good. මොන වගේ සර්විස් එකක්ද අපේ ආයතනයේ ඒ කියන්නේ ප්‍රසාපිට් එකෙන් හම්බුනේ? ඇත්තටම මම මීට කලින් ජිම් එකකට ගිහිලා තිබ්බේ නැහැ. මම මේ පළවෙනි පාරට තමයි ජිම් එකට ආවේ. මම එතනදී ඇත්තටම මේ තරම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වර්කවුට් කරද්දී වුණත් මීල් ප්ලෑන් එකේදී වුණත් හැමෝම ගැන එක එක්කෙනාට වෙන වෙනම අවධානය දීලා මෙතනදී කෝච්ලා බලනවා. ඒක සෑහෙන වටිනවා. මේ ඇත්තටම අලුතෙන්ම ජිම් එකට සම්බන්ධ වෙන කෙනෙක්ට මේ ඒ වගේ දෙයක් ඇත්තටම ගොඩක් වටිනවා. අද හොඳට බොන්න ඕනේ. බිගිනර් කෙනෙක් આવත් එයාට ස්ටෙප් 1 එකේ ඉඳන් අපි කියලා දෙනවා. ළඟ ඉඳන්ම ගයිඩ් කරනවා. ඉතින් එයාට දෙන ඩයට් එකේ ඉඳන් අපි ගයිඩ් කරනවා. එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක, ලන්ච් එක, ඩිනර් එක තුනම ෆලෝ කරනවා. ඉතින් ඔයත් ජිම් යන්න බයෙන් දින්නේ බය වෙන්න එපා. ගොඩක් අයට ඔන්ලයින් ජොයින් වෙන්නත් බෑ. ඒ තරම් බිසි අය ඉන්නවා. එයාලට වෙනම ඩයට් ප්ලෑන් එකයි වර්ක්අවුට් ප්ලෑන් එකයි වෙනම ගන්නත් පුළුවන්. ඒකම ඔන්ලයින් පර්සනල් ට්‍රේනින් තියෙනවා, ඔන්ලයින් ගෲප් ට්‍රේනින් තියෙනවා. ගොඩක් පිටරට අයට ටයිම් එක හදාගන්න අමාරුයි. එයාලගේ ටයිම් එකට අපි ඔන්ලයින් ට්‍රේනින් කරනවා. ඉතින් ඔයත් මහත් වෙන්න හෝ කෙට්ටු වෙන්න බලන් ඉන්න කෙනෙක් නම් අදම අපිත් එක්ක එකතු වෙන්න. weight gain කරන්න හරි weight loss කරන්න හරි ඕනේ නම් හොඳම තැන කඩවත ප්‍රසාපිට් එක තමයි.